හායි යාළුවනේ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද ඉතින් අපිට විශේෂ දවසක්. මොකද අපි නිවාඩුවකට පැරිස් වලට යන්න තමයි මේ දෙම පිටත් වෙන්න බෑග් කරේ තියාගෙන. අපි ෆ්ලයිට් එකේ යන්න තමයි ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඉතින් ෆ්ලයිට් එක තියෙන්නේ හවස 4:45ට මැන්චෙස්ටර් එයාපෝට් එකෙන්. දැන් වෙලා උදේ 10 මාට විතර ඇති. අපිට ගොඩක් වෙලා තියෙන පැය 6ක් වගේ රාවක් තියෙනවා. ඉතින් අද සෙනසුරාදා. එතකොට ඊයේ දවසේ ට්‍රේන්ස් වගේ කැන්සල් වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා තමයි අපි පොඩ්ඩක් කලින් යන්න හිතුවේ. ඉතින් අද සෙනසුරාදා දවසක් හින්දාද කොහෙද ටිකක් අදබදි අඩුයි. ඇත්තටම උල්ස්ටන් ඉඳන් ප්‍රෙස්ටන් වලට සාමාන්‍යයෙන් පැයක වගේ වෙලාවක් යනවා. ඊට පස්සේ ප්‍රෙස්ටන් වල අපිට පොඩි වෙලාවක් පැය බායක වගේ වෙලාවක් ඉන්න තිබ්බා. ඉතින් ප්‍රෙස්ටන් වල ඉඳන් මැන්චෙස්ටර් එයාපෝට් එකට පැය භාගයක් විනාඩි 40ක් වගේ යනවා. අපි දැන් මැන්චෙස්ටර් එයාපෝට් එකෙන් බැස්සා. ඉතින් මැන්චෙස්ටර් එයාපෝට් ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳලා අපිට ටර්මිනල් 2 එකට යන්න තියෙන්නේ. 2 එකට යන්න විනාඩි 15ක් විතර වගේ ඇතුලේ ඇවිදගෙන යන්න තියෙනවා. අපි ෆ්ලයිට් ටිකට් බුක් කරලා තියෙන්නේ එයා ෆ්‍රාන්ස් වල. ඒකට එයා ෆ්‍රාන්ස් වල 12k per person දෙනවා hand luggage එක. ඒ වගේම අපිට චෙකින් ලගේජස් ඕනනම් සල්ලි දීලා ගන්න පුළුවන්. කිලෝ 23න් තමයි කොනගේ පටන් ගන්නෙ. කිලෝ 23 පවුන්ඩ් 33යි ගාණක් වුණා. අපේ ටුවර් එක දවස් 8ක් වගේ වුණ නිසා ඉතින් රෙදිත් ගොඩක් තිබුණා. ඒ නිසා මම හිතුවා අමතරව තව ලගේජ් එකක් ගන්න. ඒ නිසා තමයි කිලෝ 23ක් අමතරව ගත්තේ. තව දෙයක් තමයි අපි මේ වෙද්දී ඔන්ලයින් චෙකින් වෙලා තියෙන්නේ කලින් දවසේ. මට දැනගන්න ලැබුණා සමහර ෆ්ලයිට් සර්විසස් වල අපි ඔන්ලයින් චෙකින් උනේ නැත්නම් ඒ කියන්නේ එතනදී අපි චෙකින් වෙන්න ගියොත් පවුන් 70ක් වගේ මුදලක් ඒගොල්ලෝ අය කරනවා කියලා. නමුත් එයා ෆ්‍රාන්ස් වල ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ඔන්ලයින් චෙකින් වුණත් එතනදී චෙකින් වුණත් ඒගොල්ලෝ charge කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපි චෙකින් ලගේජ් එක බාර දෙද්දී ඒකේ බාර බැලුවා. නමුත් අපේ hand luggages වල බාර බැලුවේ නැහැ මේ වෙද්දී. මේ ඔයගොල්ලෝ දකින්නේ මැන්චෙස්ටර් එයාපෝට් එකේ ඩියුටි ෆී එක. ටිකක් ලොකු ඩියුටි ෆී එකක්. ඉතින් ඩියුටි ෆී එකේ අපි ඇවිදගෙන යද්දි දැක්කා ගොඩක් දේවල් තියෙනවා 140 150 වගේ ඩිස්කවුන්ට් එක. පර්ෆියුම්, ලිකර්, සන්ග්ලාසස් ඒ වගේ දේවල්. තව ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒත් කල්පනා කරා මෙහෙදී මොනවද ගන්න ඕනේ නැහැ කියලා. අපි ලෑන්ඩ් කරන්නේ පැරිස් වල චාල්ස් ඩි ගෝල් එයාපෝට් එක. ඒකත් ටිකක් ලොකු එයාපෝට් එකක්. ඉතින් එහෙදී මොන හරි ගන්නවා කියලා හිතාගෙන තමයි අපි මෙහෙන් මොනවත් ගත්තේ නැත්තේ. මොකද අපි ලංකාවේ එයාපෝට් එක දැකලා තියෙනවා. අපි එළියට ආවට පස්සේ එතන ඩියුටි ෆී එකක් තියෙනවා. ඉතින් අපිට එන ගමන් මොන හරි ගන්න පුළුවන් කැමති නම්. ඉතින් එහෙම නිසා තමයි චාල්ස් ඩි ගෝල් එයාපෝට් එකේ මොන හරි ගන්නවා කියලා හිතුවේ. කොහොම වුණත් පැරිස් වලින් ලෑන්ඩ් කරාට පස්සේ චාල්ස් ඩි ගෝල් එයාපෝට් එකේ එන්ට්‍රි ක්ලියරන්ස් ඉවර වෙලා අපිට ලගේජ් කලෙක්ට් කරගන්න තිබුණේ. ඊට පස්සේ අපිට ලොකු දුරක් යන්න තියෙනවා ට්‍රේන් එකෙන් ලගේජ් කලෙක්ට් කරගන්න තැනට. ඉන්ටර්නල් ට්‍රේන් එකක්. එතකොට ඒ අතරතුර අපි දැක්කේ නැහැ ඩියුටි ෆ්‍රී එකක්. ඉතින් ලගේජස් කලෙක්ට් කරගත්තාට පස්සේ එතනම එක්සිට් එක තියෙන්නේ. ඒ නිසා අපි හිතන් ගිය විදිහට චාල්ස් ඩි ගෝල් එයාපෝට් එකේ මොනවත් ගන්න බැරි වුණා ඩියුටි ෆ්‍රී එකෙන්. දැන් වෙලාව හවස 4යි. එතකොට තව විනාඩි 45ක් වගේ තමයි ෆ්ලයිට් එකට තියෙන්නේ. දැන් ගේට් ඕපන් වෙලා තියෙන්නේ. අපි ගිහින් බලමු එහෙනම් ෆ්ලයිට් එකට. මෙතනදී අපි ෆ්ලයිට් එකට බෝඩින් වෙන කලින් අපේ පාස්පෝර්ට් එකයි බෝඩින් පාස් එකයි චෙක් කරනවා. චෙක් කරලා ෆ්ලයිට් එකට යන්න තමයි තියෙන්නේ. මෙතනදී තමයි අන්තිම තැන බෑග් එකේ වේට් එක චෙක් කරනවා නම්. නමුත් මෙතනදිත් මේ බෑග් වල වේට් එක චෙක් කරේ නැහැ. ඉතින් මේ ගමනේදී කොතනකදීවත් අපේ hand luggages වල weight එක check කරේ නැහැ.
ෆ්ලයිට් එකේ අපිට වින්ඩෝ එක අයිනෙම එක ළඟ සීට් එකක් හම්බුණා. ඉතින් ඉඳගෙන විනාඩි 2-3ක් යද්දි ඔන්න මගේ යාළුවෙක්ගෙන් කෝල් එකකුත් ආවා ගමනට විශ් කරන්න කියලා. ඉතින් ඌ කොයි වෙලෙත් කන ගමන් තමයි ඉන්නේ. ඉතින් කන වෙලාවට මතක් වෙනවා කියලා තමයි කියන්නේ. කද්දි හරි කමක් නැහැ. ඉතින් මතක් වෙලා විශ් කරාට thank you. දැන් වෙලාව හවස 4:45යි. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන වෙලාවත් ආවා. අපි එහෙනම් දැන් මැන්චෙස්ටර් වලින් පිටත් වෙනවා. පැයක් වගේ ෆ්ලයින් ටයිම් එකකට පස්සේ අපි දැන් චාල්ස් ඩි ගෝල් එයාපෝට් එකෙන් ලෑන්ඩ් කරා. ලෑන්ඩ් කරාට පස්සේ අපිට එන්ට්‍රි ක්ලියරන්ස් වලට යන්න තියෙන්නේ. ඉතින් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. එන්ට්‍රි ක්ලියරන්ස් වලට ලොකු වෙලාවක් ගියේ නැහැ. එතන පැය භාගයක් වගේදී අපි ඔක්කොම වැඩි ඉවර වෙලා එළියට ආවා. එතනදී අපෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා. අපි කොහින්ද ඉන්නේ? ඊට පස්සේ accommodation book කරලාද තියෙන්නේ? දවස් කීයක් නවතිනවද? කවදද යන්නේ? ෆ්ලයිට් අපහු යන්න book කරලාද තියෙන්නේ? මේ වගේ දේවල්. එතනින් පස්සේ මේ වල දකින්න වගේ අපි ට්‍රේන් එකෙන් අපේ ලගේජස් කලෙක්ට් කරගන්න තැනට යන්නේ. මේ අතර වාරේ අපි දැක්කේ නැහැ මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් තිබ්බට ඩියුටි ෆ්‍රී එකක්. ඉතින් අපේ ඩියුටි ෆ්‍රී එකක් හොයා වැඩි එහෙම ඇවිද්දෙත් නැහැ. මොකද මේ වෙද්දි අපි ගන්න අයියලා ඇවිල්ලා හිටියේ. ඉතින් කොහොම හරි ලගේජස් ටිකක් කලෙක්ට් කරගෙන අපි ඉක්මනට එළියට යන්න තමයි බැලුවේ. දැන් තමයි අපිට ගොඩක් සතුටුදායකම මොහොත ලැබෙන්නේ. අවුරුදු 12කට පස්සේ මගේ වයිෆ් එයාගේ ලොකු අයියව දකින්නවා. ඉතින් අපි හැමෝටම ගොඩක් සතුටු මොහොතක්. අපි අයියලත් එක්ක දැන් අයියලා ගෙදර යන්න පිටත් වුණා. මෙතන ඉඳන් විනාඩි 20ක වගේ ට්‍රැවලින් ටයිම් එකක් තියෙන්නේ. චාල්ස් ඩි ගෝල් එයාපෝට් එකේ ඉඳලා ලොකු දුරක් යන්න නැහැ අයියලා ගෙදරට. ගෙදර ගියට පස්සේ තව අයියගේ ලොකු පුතාලා දෙන්න ගෙදර ඉන්නවා. ඉතින් ඕක තමයි අපේ අද දවසේ මැන්චෙස්ටර් ඉඳන් පැරිස් දක්වා ආපු ගමනේ විස්තර ටික. අපි ඉතින් ඉස්සරහට ප්‍රංශයේ අපේ ගමනේ ඉතුරු තොරතුරුත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.